සේප්පුවේ අභිරහස 14 වෙනි පරිච්ඡේදය. තවත් ආරංචි සහ ඉතා ලොකු මුහුණු. එදින උදේ කාලයේ පැටියට තරමක් කලබලකාරී විය. ඔහු සයිකලය පහළට පැද යන අතර ගූන් මාතාගේ නිවස දෙස බැලුවේය. පීසී පිපින් පමණක් එහි සිටියේය. හරි හොඳ වෙලාව. බස්ටර් රැකවලට තබා නිවස ඉදිරිපිට ඇති තාප්පයට ඔහු සයිකලය හේතු කළේය. ඉන්පසු නිවසට පිබිදෙන මාවත දිගේ ගොස් පිපින් සිටි කාමරයේ ජනේලයට තට්ටු කළේය. පිපින් සිටියේ නොයෙකුත් දේ පිළිබඳව උද්‍යෝගිමත්ව වාර්තා සකස් කරමින්ය. පිපින් හිස ඔසවා නියැවුවේය. පැටියට ඇතුළු වීම සඳහා ඔහු කාමරයේ දොර ඇරීය. ආරංචි මුකුත් තියෙනවද? පැටිය විමසීය. හරි, පිපින් කීය. සේප්පුවයි කණ්ණාඩියයි ගැන වාර්තාවක් තියෙනවා. ඇගිලි සලකුණු මොනවත් තිබිලා නෑ. එහෙනම් ඒක කරපු කෙනා හරිම කපටියෙක්. පැටි කීය. බලලා මේකට සම්බන්ධ නැති බව ඒකෙන් පේනවා. පිපින් නැවතත් කතා කිරීමට සූදානම් වෙත්ම බස්ටර් බුරණ ශබ්දය ඇසුණි. ඔවුන් දෙදෙනාම ජනේලයෙන් බැලූහ. කළුපාට අඳුරු මූණක් සහිත ගූන් මහතා සයිකලයෙන් බසිමින් සිටියේය. බස්ටර් ගේස්ටුව දෙසට පැන උමතුවෙන් මෙන් බුරන්නට පටන් ගත්තේ ඇතුළට ඊමට කිසිසේත්ම ඉඩක් නොදෙන බව දක්වමිනි. ඔයා දැන් යන එක හොඳයි. හදිසියෙම පිපින් කීය. ඔයාට කියන්න තව ආරංචි ටිකක් තියෙනවා. ඒත් දැන් ඔයා යන්න ඕනේ. බස්ටර් ගෝන් මහතාගේ ඇඟට පැනීමට ඉතාම ආසන්න බව පෙනුණු බැවින් පැටි කලබලයෙන් දිවගොස් බස්ටර්ව අල්ලාගෙන කූඩයට දැමීය. නුඹ මෙහෙ මොනවද කරන්නේ? මහත් හඬින් ගෝන් මහතා විමසීය. මම නුඹ ගැන පිපින්ට අවවාද කරලා තියෙනවා. එයාගෙන් මොනම දෙයක්වත් දැනගන්නට නුඹට ලැබෙන එකක් නැහැ. එයා මේ සිද්ධිය ගැන කටයුතු කරන්නේ නැහැ. එයා මේක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. දැනගත්තත් නුඹට කියන්නෙත් නැහැ. යනවා යන්න. නුඹේ අවිනීත මුහුණ දැකලා මට දැන් එපා වෙලා. ඔය තරම් අශික්කිත වෙන්න එපා ගෝන් මහත්තයා. පැටි උදාර ලීලාවෙන් කීය. තමා අවිනීත බව පැවසීම ගැන පැටි ඔහුට වෛර කළේය. මම අශික්කිත නෑ. මම ඒක කියන්නේ ඇත්තටමයි. ගෝන් මහතා කීය. මම නුඹට එකක් කියනවා. අද ආයෙත් වතාවක් නුඹගේ මුහුණ දකින්න මට උවමනාවක් නෑ. මම හරියට වැඩ තියෙන කෙනෙක්. වැදගත්තට ගොඩක් කරන්න තියෙනවා. අරේ මේ හොම්බ දානවට මං කැමති නෑ. පැටි සමග ආශ්‍රය කිරීම පිළිබඳව පිපින්ට නැවත වචන කීපයක් කතා කරන අදහසින් ගූන් මහතා ඇතුළට ගියේය. පිපින් සමග තව ටිකක් කතා කිරීමට පැටියටද අවශ්‍ය විය. එයින් ඔහු ටිකක් දුර සයිකලය පැදගොත් ඒ ගසකට හේතු කළේය. ගූන් මහතා නැවත ආපසු පැමිණෙන විට ඔහුට නොපෙනී සිටීමට පැටි ගසේ අනිත් පසින් මුවාවී සිටියේය. ගූන් මහතා සයිකලය නිවසේ බිත්තියට හේතු කර තිබුණෙන් සුළු වේලාවකින් ඔහු ආපසු පැමිණෙන බව ඉන් අදහස් කෙරිණි. ගූන් මහතාගේ මූණ ගැන සඳහන් කළ අප්‍රසන්න ප්‍රකාශය ගැන පැටි බොහෝ දුරට කල්පනා කරමින් සිටියේය. ගූන් සිතාගෙන සිටියේ පැටියට අප්‍රසන්න හැඟීමක් තිබෙන බවය. හොඳයි. නැවතත් එය පෙන්විය යුතුය. පැටි සාක්කුවට අත දමා අලුත්ම මහත තොල් පෑඩ් එළියට ගත්තේය. දෙපැත්තේම තොල් හා දත් අතරට ඒවා තල්ලු කළේය. එක්වරම බොහෝ ඉදිරියට ඉදිමුණු තොල් පැටිගෙන් දිස්විය. එය මූණේ පෙනුම මහා ලෙස වෙනස් කෙරීය. ගූන් මහතා විනාඩි කිහිපයකට පසු එළියට පැමිණ සයිකලයට නැග්ගේය. ඔහු ඉතාසමින් පාර දිගේ පැදගෙන ආවේය. පැටි ඔහුට පෙනෙන්නට ගසෙන් ඉදිරියට ආවේය. ආ, නුඹ ආයෙත් මෙහෙද? බලවත් කෝපයෙන් දෙපැත්තට පැනමින් ගූන් කීය. ඒ සමගම බොහෝසේ ඉදිමී ඉදිරියට නෙරාවෙත් තිබූ තොල් ඔහු දුටුවේය. ඔහු ඇසිපිය ගසා නැවතත් බැලීය. පැටි නියැව්වේය. ඔහුගේ තොල් පිපිරීමට මෙන් ආසන්නව තිබුණි. ගූන්ට අදහා ගන්නට නොහැකිව සයිකලයට නැගී යාමට සූදානම් විය. පැටි එක්වරම ඔහු ඉදිරියට ඇදී ආවේය. ඔහු අසල තිබූ පාරකට පිවිස ගූන් යන්නට ඇතැයි හැඟෙන තුරුම ඉහළටත් පහළටත් සයිකලයේ පදිමින් සිට පිපින් හමුවීමට ගියේය. දැන් ආවට කාරියක් නෑ. පිපින් ජනේලයෙන් බලා කීය. එයා විදුලි පුවතක් යවන්න ගිහින්. ඊට පස්සේ තියට එකේ කාර් පාර්කයකට යනවා කියලා ගියා තව හෝදිසි කරන්න ඕනි කියලා. බල්ලෙක් ගැන හොයා බලන්න ලුෆාම් එකටත් එයා යනවා. ඒ හින්දා එයා ඉක්මනට ආපහු වෙන්නේ නෑ. මේ වන විට පැටි තොල් පෑඩ් ඉවදරගෙන තිබූ නිසා සාමාන්‍ය අන්දමට පෙනුනි. විනාඩි දෙක තුනකට වඩා ඔයා නවත්ත ගන්නේ නෑ. පැටි පිපින්ට කීය. ඔයා හුඟක් වැඩ තියෙන බව මම දන්නවා. එහෙම නේද? මොනවාද ඔයාට ලැබිච්ච ආරංචි? හරි. අර තේ කෝප්පේ නිදි පෙත්තක් තිබුණු එකත් හරි. පිපින් කීය. අනතුරුදායක එකක් නොවුනට හරිම සැරයි. ඒකේ මණ්ඩිය වගේ ටිකක් කෝප්පේ තිබුණා. ඒ හින්දා නිදිපෙති දාපු කාරණාව දැන් ඔප්පු වෙලා ඉවරයි. හරි. වෙන මොනවත් තියෙනවද? පැටි විමසීය. සල්ලි හොයාගෙනද? නෑ, ලැබෙයි කියලා හිතන්න බෑ. ඒව සේරම පාවිච්චි කරපු නෝට්ටුයි කාසි. මේක කලේ කවුද කියන්න තාම අදහසක් නැද්ද? පැටි ඇසීය. ගුන් මහතාගේ සටහන් සියල්ල මං කියවලා තියෙනවා. මේක ගැන ඉඟියක් ඕනෑ නම් මම කියන්නම්. මැනේජර් එක්ක කෝපයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පිපින් කීය. ඔයා දන්නවනේ ගුන් මහතා මට මොකවත් කියන්නේ නෑ. එයාම සේරම හොයාගත්තා කියලා කොප්පන ආඩම්බරෙන් ඉන්නවද කියනවා නම් එයාගේ සටහන් සේරම මට කියවන්න දුන්නා. මේ වගේ වැඩකදී එයා වගේ විශේෂඥයෙක් වැඩ කරන හැටි මට සටහන් වලින් බලා ගන්න පුළුවන් කියලාත් එයා කිව්වා. පැටි නියැව්වේය. ඔව්, එයා එහෙම දෙයක් කියයි.
ඒත් ඔබ අදහස් කරන්නේ සමාගමේ හැම කෙනෙක්ම මැනේජර් එක්ක වෛරෙන් හිටියා කියලා නේද? ගූන් මහතා මැනේජර්ගෙන් ප්‍රශ්න කරලා හුඟක් දේවල් දැනගෙන තියෙනවා. පිපින් කීය. දැන් ෂෝ මාක්හෑම් ගැන හිතන්නකෝ. එයා එදා උදේ එයත් එක්ක කලබලයක් කරගෙන තියෙන හින්දා අස්වෙන්නත් සිද්ධ වුණා. අම්මා සනීප නෑ කියලා ලුසී වයිට්යාගෙන් සල්ලි ටිකක් ඉල්ලලත් තියෙනවා. එයාට හුඟක් බැනලා සල්ලි දෙන්න බෑ කිව්වලු. පීටර් මෝටින් විලියම් මෝර් යන දෙන්නෙක්ට ඕනෑ කරලා තියෙනවා හැමදාම කරන විකට කතා වෙනුවට හොඳ නාට්‍ය පෙන්වන්න. ඒකට එයා කියලා තියෙනවා 3 වෙනි පන්තියට ගැලපෙන්නේ 3 වෙනි පන්තියේ දර්ශන කියලා. මට හොඳටම විශ්වාසයි ඒ අය කරන බවට. පැටි කීය. ඔව් ඒගොල්ලන්ගේ පෙනුමෙන්ම පේනවා ක්‍රෝධයෙන් ඉන්න වග. පිපින් කීය. මැනේජර් ඇත්තටම පොරොන්දු වෙලා තියෙනවා 6 මාසයකට පස්සේ ඒක කරන්න. ඒ හින්දා ඒක ගැන අහලා තියෙනවා. මැනේජර් කියලා තියෙනවා කවදාවත් එහෙම පොරොන්දුුනේ නෑ කියලා. මේ මැනේජර් නම් හරිම මිනිස්සෙක් තමා. පැටි කීය. හැම වෙලේම උදව් කරන්න සූදානම්. හරි විදිහට තමයි සමාගම ගෙනියන්නේ. ඇත්තටම ඒ අය සේරටම එයා සාප කරන්න ඕනේ. ඒ අය කරනවා තමා. පිපින් කීය. අහිංසක බොයිසි පූසා පවා එයාව පිළිකුල් කරනවා. එච්චරද? නෑ. ඇයි ඇලෙක්ස් ග්‍රාන්ට්? එයාට ඕනේ වුණා මේ සංදර්ශනයක් කරන්නට. මැනේජර් එකට ඉඩ දීලත් නෑනේ. මේක ගැන ලොකු ආරවුලකුත් ඇති වුණා. ඉතින් ඔයාට පේනව නේද තත්ත්වය? නපුරු විදියට සලකන හින්දා මැනේජර්ගෙන් පලිගන්න කීප දෙනෙක් බලන් ඉන්නවා. ඒ අයගේ ඇලිබිවල තත්ත්වය කොහොමද? පෙර කී කරුණු සිහියේ තබා ගන්නට මදක් නිශ්ශබ්දව සිටි පැටි විමසීය. ඔක්කොම පරීක්ෂා කළා. පිපින් කීය. ෂෝ මාක්හෑම්ගේ ප්‍රශ්නය ඇරෙන්න අනිත් සේරම නිවැරදි. ඇය සහෝදරියගේ ගෙදර ගිහින් ආපහු එනව කවුරුත් දැකලා නෑ. ඇයි කෙලින්ම උඩ තට්ටුවේ කාමරයට ගිහින් තියෙනවා. ස්තෝප්පයේ තිබුණු ලේන්සුවේ අකුරු නිසා ගූන් එයාවත් බොයිසිවත් ප්‍රධාන සැකකරුවන් හැටියට සලකනවා. මේ ඊටාම අප්‍රසන්න සිද්ධියකි. පිපින් ඔහුගේ කඩදාසිය වෙතට හැරුණි. හරි. දැනට ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේවා මම කීව ගක් කාටවත් කියන්න එපා. ඔයා දැන් යන්න. වැදගත් දෙයක් ඔයාට දැනගන්න ලැබුණොත් මට කියන්නත් අමතක කරන්න එපා. දැනට නම් මුකුත්ම නැහැ. පැටි කීය. හැබැයි ඊයේ හැන්දෑවේ පයින් ගිහිල්ලා ගූන් මහත්තයාට නම් හරි මහන්සි වගේ. පිපින් එක්වරම හිසෝසවා බැලීය. මොනවා? අර රතු කොණ්ඩයක් තිබුණු විදේශිකයා පසුපස ගිහින් නේද? ඒ ඔයා නෙවෙයි නේද? හරි. ගූන් මහත්තයා 3:30 කෝච්චියේ ආපු කවුරු හරි මුණ ගැහි කියලා මං හිතුවා. පැටි කීය. නුඹ දැන් හිතනවා එයා රතු කොණ්ඩකාරයෙක් හින්දා ගූන් මහතාට පොඩි සැකයක් ඇති වුණා කියලා. එහෙම නේද? මේ සමගම ඔහු බයිසිකලයට නැග විසිල් කරමින් පිටත්ව ගියේය. ඒ සමගම ඔහු තදින් කල්පනා කළේය. එක්වරම ඔහුට සිතුවිල්ලක් පහළ විය. තොල්පෑට් තවම දාගත් ඔහු තැපැල් කාර්යාලය කරා සයිකලය පැදීය. ගූන් මහතා තව මෙහි ඉන්නට පුළුවන්. ඒ අයුරින්ම ගූන් මහතා එහි සිටියේය. ඔහු තැපැල් කාර්යාලයෙන් පිටවන විට පැටි දුරකථන කුටියකට මුවා විය. කිසියම් කෙනෙකු කුටියේ සිට තමා දෙසට නියවන බව දුටු ඔහු නැවතුණි. ඔහු පැටි දෙස ඉතා ඕනෑකමින්ද සංත්‍රාසයෙන්ද බලා සිටියේය. ටික වේලාවකට පෙර ඔහු දුටු අවස්ථාවේ නොපැවති ප්‍රමාණයකට ඔහුගේ තොල් මහත් වී තිබුණු බව ඔහුට පෙනුණි. පැටි හිස සොලවා ප්‍රියජනක අන්දමට නියවීය. ගූන් මහතා ගැටලු සහගතව පිටත් විය. අර ළමයා එයාගේ මූණ කවදාවත් නැත්තරමට මහත් වෙලා. එයා නියමින් හිටි හින්දා හුස්ම පුරවගෙන හිටියා කියලා හිතන්නත් බෑ. එයාට මොකක් හරි ලෙඩක් තියෙනවා. පැටි සයිකලයට නැගී තියටරයක පිටුපස ඇති රථගාල වෙත කෙටි පාරකින් වේගයෙන් පැද ගියේය. ඔහු බයිසිකලයේ මඩුවේ නවතා ඒ මත නැගී සිටියේය. සුළු වේලාවකට පසු ගූන් මහතාද පැමිණ සයිකලයෙන් බැස ඒ මඩුවේ තැබීමට සූදානම් වුණි. එහි ළමයෙකු සිටින බව දුටු ඔහු ඒ ගැන තරම් සැලකිලිමත් නොවිය. එවිට පැටි රවුමක් කරකී නැවතත් ඔහුගේ පුදුමාකාර මූණ පෙහෙන්වීය. ගූන්ට තිගැස්මක් ඇතිවිය. ඔහු පැටියට කිට් වී ඕනෑකමින් බැලීය. නුඹට දත් කැක්කුමක් තියෙනවද? ඔහු ඇසීය. ඔය මූණ ඉදිමිලා මොකද? ඔහු තියටරයකට නොපෙනී ගියේය. පැටි ලුෆාම් වෙත ගියේය. බිත්තියක් අසල සයිකලය නතර කළ ඔහු එහි වාඩි වී විනාඩි 10ක් පමණ බලාගෙන සිටියේය. ගූන් මහතා පැමිණ බව දුටු ඔහු හදිසියෙම බයිසිකලයේ පැදගෙන ගියේය. ගූන් මහතාට දිලිසෙන පුරුසඳ වැනි මුහුණක් නැවත දැක් ගැනීමට හැකිවිය. නුඹ පිට වෙලා යනවා. ගූන් මහතා මහාඩින් කීය. මහත මූණත් අරගෙන මේ විදියට මගේ පස්සෙන් එන්නේ ඇයි? ගිහින් දස්දුස්සර කෙනෙකුට පෙන්නනවා. මගේ පස්සෙන් මෙන්න එක විහිළුවක් කියලා නුඹට හිතෙන්නේ නැද්ද? ඒත් ගූන් මහත්තයෝ මට නම් පේන්නේ නුඹ මගේ පස්සෙන් එනවා කියලා. පැටි විරෝධය පාමින් කීය. මම කෝල් එකක් ගන්න ගියා. නුඹ එතන. මම කාපායක් එකට ගියා. නුඹ එතෙන්ටත් ආවා. මොකටද මා පස්සෙන් එන්නේ? තියටරේ හොරකම කළේ මං කියලා හිතනවද? ගූන් මහතා ගැටලුවකට මුහුණ දුන් අයකුමෙන් අප්‍රසන්න ලෙස පැටිගේ මුහුණ දෙස බැලීය. එයාව අඳුරගත්තේ කොහොමද? එයාව දෙගුණ වෙලා පේනවද? පුරසඳ වැනි මුහුණක් සහිත ඔහු මෙසේ රවුම් ගසන නිසා ලුෆාම්ගේ කාර්ය අත්හැර දැමීමට ගූන් මහතා තීරණය කළේය. පරාජයට පත් වූ ඔහු සයිකලයට නැගී ඉවත්ව ගියේය. මුර්ගය ඔහු තමාටම මුණා කීය. අර ළමයා නියම මුර්ගයෙක්. එයත් එක්ක මුකුත් කරන්න බෑ. හොරකම ගැන මම එයාට වැඩි කොප්පන හොතට වැඩ කරනවද කියලා එයා දන්නේ නෑනේ. ඒකේ වැඩ සියල්ල ඉවරුණා කියලා දැනගත්තම එයා තක්කු මුක්කු වෙයි.
ඉන්ස්පෙක්ටර් සන්තෝෂයෙන් මගේ පිට තට්ටු කරන හැටි බලාගන්න පුළුවන්. එයයි එයාගේ මහණ මූණයි. පැටි ඔහුගේ ඔරලෝසුවේ වෙලාව බැලීය. දහවල් 12ට ආසන්න වී තිබුණි. දැන් ගිහින් අනිත් අයත් එක්ක එකතු වෙන්න ඕනේ. එයාලා ගැන මුකුත් ආරංචි ආවෙත් නෑනේ. එයාලා අලුත් ආරංචි හොයාගෙනද දන්නේ නෑ. පිප්ගේ නිවස කරා ඔහු සයිකලේ පැදගෙන ගියේය. ඔහු එනතුරු සියලු දෙනාම බලාගෙන සිටියහ. බෙට්ස් ජනේලයෙන් අත වැනීය. ඉක්මන් කරන්න පැටි. අපි ළඟ තොරතුරු ගොඩක් තියෙනවා. ඔයා කවදාවත් නොයයි කියලයි අපි හිතුවේ.